නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුඤ්ඤමේව කෝ සික්ඛේය ආයතං සුකුද්දයං දානංච සමචරියංච මෙත්තචිත්තංච භාවයේ ඒතේ ධම්මේ භාවයිत्वा තයෝ සුඛ සමුත්තයේ අභ්‍යාපජ්ජං සුඛං ලෝකං පණ්ඩිතෝ සම සද්ධාවන්ත පින්තුනි ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා එක්තරා සූත්‍රයක පින්වත්නි මා පුඤ්ඤ පායි කියන සූත්‍රයක පිනට බිය වෙන්නට එපා කියන කාරණය. උන්වහන්සේ දේශනා කරනවා පින කියලා කියන්නේ සැපයට නමක් කියලායි දක්වලා තිබෙන්නේ. ඒ නිසා සැප ලබන්නට නම් පින් කරගත යුතුයි කියන එකයි වහන්සේ වදාරලා තිබෙන්නේ. එතකොට පින්වත්නි මේ ගාථාවෙම පැහැදිලි වෙනවා පුඤ්ඤමේව කෝසික්කේය ආයතං සුකුද්දයම් මතුමත්තේ තමන්ට සැපගෙන දෙන පිනම පුහුණු වෙන්නට ඕනේ. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවේ සම්දීමත් සිල් රැකීමත් මෙත්ත චිත්ත කිමිතර මෛත්‍රී හේවත් භාවනාවත් පුහුණු වෙන්නට ඕනේ. ඒතේ ධම්මේ භාවයිत्वा තයෝ සුඛ සමුත්තයේ මෙන්න මේ කියන දාන සීල භාවනා කියන මේ උතුම් ගුණ පුහුණු කරන කෙනා අනාගතයේදී බොහෝ සැපයක් ලබනවා අවසානයේ උතුම් නිවනින් සැනසෙනවා කියන එකයි ඒක ආකාරයේ තේරුම. ඒකට එමනම් පින්වතුනි තේරුම් ගන්නට අවශ්‍යයි මේ සසර ගමනේදී පින්වතුනි බුදුරජාණන් වහන්සේ දුගතිය සුගතිය කියලා මේ තියෙන ස්ථාන තවම නෝනින් දැකගෙන දැනගෙන අවබෝධ කරගෙන තමයි අපිට මහා කරුණාවෙන් කියලා දුන්නා. සතර අපාය කියන්නේ නිරේතිර සම්ප්‍රේත අසුර කියන තැන්. මේ තැන් වලට සත්‍යව වැටෙන්නේ පින්වතුනි ඒ හිතවල කරගන්න වැරදි දේ නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේලා හැම කෙනෙක්ම දෙන උපදේශය තුල තිබෙන්නේ සියලු පාපයන් නොකර ඉන්න කියන උපදේශය. මොකද පාප ධර්මයේ සිද්ධ වෙන්නේම එක්කෝ ලෝභය මුල් වෙලා, එක්කෝ ද්වේෂය මුල් වෙලා නැත්නම් මෝඩකම් මතයි. නිසා කවදාවත් කුසල් සිතකින් පින්වතුනි පව් කියන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් තේරෙනවා පින්වතුනි පව් කළාම ඒකේ විපාක වාරයක් ලැබෙනවා. කම්මා විපාකා වත්තන්ති කියන්නේ ඒකයි. කර්මය කියන දේ පින්වතුනි අපේ හිතේ කොට නැගෙන චේතනාව. දැන් මේ චේතනාවේ වැරදි චේතනා කොට නැගෙන්නත් පුළුවන්. හොඳ චේතනා මත කරගන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට වදාරන්නේ වැරදි චේතනා කොට ගහගන්නට එපා කියන කාරණයයි. මොකද ඒකට හේතුව මේ වැරදි චේතනාවල සකස් වෙන පරිසරයේ පින්වතුනි අනාගතයේදී දුකක් උපදවනවා. මොකද කර්මයෙන් විපාක අරන් දෙනවා නම් චේතනාව නම් කර්මය වෙන්නේ. අපි ඒක ක්‍රියාත්මක කරලා කර්ම පත හැම බවට පත් වුණොත් පින්වතුනි අනිවාර්යයෙන්ම ඒකට විපාක අනිවාර්යෙන්ම අරන් දෙනවා. ඒක සතර අපායට වැටෙන්නේ පින්වතුනි පින් කළා නෙවෙයි. අනිවාර්යයෙන්ම එහෙමනම් පව් කරලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා කයින් වෙන වැරදි මොනවද? වචනෙන් වෙන වැරදි මොනවද? හිතෙන් වෙන වැරදි මොනවද කියලා. එතකොට බුදුරජාණන් පැහැදිලි කරනවා අපිට ප්‍රාණඝාතය කරන්න එපා, හොරකම කරන්න එපා, කාම මිත්‍යාචාරය දෙන්න එපා. මොකද මේවා සිද්ධ වෙන්නේම කය අතුරු කරගෙන වැරදි පැත්තෙන් සිද්ධ වෙන දේවල්. ඒ වගේම බොරු කියන්න එපා, කේලාම් කියන්න එපා, හිස් වචන කතා කරන්න එපා, පරුස වචන කතා කරන්න එපා කියලා දේශනා කරනවා. ඒවා වචනෙන් වෙන වැරදි. ඒ වගේම පින්වත්නි අවිද්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සම්පත් එක්කම මට ඔක හිමි වේවා කියලා ඇති කරගන්න විසම ලෝභ ගතියටයි. ඒ වගේම අනුන් නැසේවා වෙනසේවා කියලා කේන්ති ගත්තාම පින්වත්නි තව කෙනෙකුගේ විනාශයක් බලාපොරොත්තු වෙනවා නම් ඒකට කියනවා ව්‍යාපාද ගතිය කියලා. ඒ වගේම මේ ලෝකයේ සත්‍ය තිබෙනවා නමුත් සත්‍ය ආකාරයෙන් ගන්න නැතුව වර්ධවා ගන්නා දැක්මන් වල හිර වෙනවට කියනවා. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටික අදහස් දෙව ගන්නවා කියලා. මේවා හිතෙන් වෙන වැරදි. මෙන්න මේ කියන වැරදි කොට ගහගන්න එපා කියලා බුදුරෝ දේශනා කරන්නේ. එහෙමනම් දැන් අපිට වැරද්දෙන් ඈත් කරන්නට අපිට හොඳට පැහැදිලි කරලා දුන්න රටාවෙන් පුළුවන් වෙනවා. ඊළඟට කරන්නට ඕනේ කොහොමද?
හරි දේ ජීවිත තුළ සිද්ධ කරන්නට ඕන. ඒක තමයි මේ දන් දෙන්න ඕන කියන කාරණේ. සිල් රකින්න ඕන, සමාධිය වඩන්නට ඕන, විදර්ශනා කරන්නට ඕන, බණ අහන්නට ඕන, ධර්ම සාකච්ඡා කරන්නට ඕන, අන් අයට ධර්මය කියලා දෙන්න ඕන. ඒ වගේම අපෙන් තියෙන යුතුයකම් තිබෙනවා බුද්ධ රත්නය වෙනුවෙන්, ධර්ම රත්නය වෙනුවෙන්, සංඝ රත්නය වෙනුවෙන්, දෙමව්පිය ඥාති හිතයිසී වෙනුවෙන් මේවා අපි පුළුවන් තරම් සිද්ධ කරගන්නට ඕන. මොකද මේ බලයේ පින්වතුනි තියෙන විපාක වාර අනිවාර්යෙන්ම අපේ පිණිසයි පවතින්නේ. මනුස්ස ලෝකෙට ඉදී පහළ වෙන්නේ නැහැ අපි. ඉහළ දිව්‍ය ලෝක කියලා ඉදී පහළ වෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකවල ඉදී පහළ වෙන්නේ නැහැ. එහෙනම් මේ තැන් වලට වැටෙන්නේ පින්වත් ඊට අදාළ කුසල කර්ම තිබුණොත් පමණයි. ඒ කර්මයාගේ විපාක වාර තමයි අපිට ඒවල් ලැබෙන්නේ. එhmenan අපිත් මේ මනුස්ස ලෝකෙට එන්න අතීතේ කරගත්ත කුසලයක් තිබුණ නිසායි අපි ඇවිල්ලා දැන් මිනිස්සෙක් වශයෙන් ක්‍රියාත්මක වෙලා කටයුතු කරන්න අවස්ථාවක් ලැබිලා තිබෙන්නේ. දැන් අපිට පිළිවෙනවා මේ මනුස්ස ජීවිතේට බුදුරජාණන් වහන්සේ ලොකු වටිනාකමක් දීලා දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මිනිස්සෙක් තමයි පින්වත්නි මේ ලෝකේ බුදු කෙනෙක් වෙන්නේ, පසේ බුදු කෙනෙක් වෙන්නේ, සක්‍රස්සාවකෙක් වෙන්නේ, 80 මහා ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ. ඒ වගේ දක්වලා තියෙනකින් තේරෙනවා පින්වත්නි ඉහළම ගුණ වඩා ගන්නට තියෙන සුදුසුම ජීවිත රටාව තියෙන මනුස්ස ලෝකයේ පින්වත්නි. ඒක අපි තේරුම් ගන්නට ඕන. එහෙමනම් අපි මේ මනුස්ස ජීවිතේම උපරිම ප්‍රයෝජන ගන්නට. මොකද ඒකට වාසනාවන්ත කාලවකවානුවක් ලැබිලා තිබෙනවා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ සම්ධර්මයක් දෙසලා තියෙන කාලයක පින්වතුනි. එතකොට සියෙන් නුවණින් ඉන්ද්‍රියන් හොඳට වැඩ කරන මනුස්ස ජීවිතයක් ලැබුණා නම් පින්වතුනි අපිට කල්යාණ මිත්‍රන්ගේ අසුර ලැබුණා නම් අනිවාර්යෙන් මේ ජීවිතේ පුදුමාකාර යහපත් පැත්තෙන් වැඩක් කරගන්නට පුළුවන්. ඒකයි මේ දාන ආදිත්‍ය අපි පුරන්නට ඕන වෙන්නේ. සීලාදී ගුණ අවදි කරන්නට ඕනේ. සමත විදර්ශනා පුහුණු කරන්නට ඕනේ. මොකද වෙන සරණක් නෑ අපි මේ සංසාර ගමනේදී. අපි මොන දේ කොට ගහගත්තත් පින්වතුනි මරණයත් එක්කම තැල්ලා යන්නට වෙනවා. මරණයත් එක්කම ඊළඟට ඉතුරු වෙන දේ මොකක්ද කරගත්ත කුසල කර්ම සහ අකුසල කර්ම දෙකකට කියනවා කර්ම ශක්තිය කියලා. මේ අනුව තමයි කෙනෙක්ගේ ඊළඟ ජීවිතය තීරණය කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පව් කරන්න එපා. කුසල ධර්මතා බහුලව දියුණු කරන්න. සිතේ පිරිසිදුකම ඇතිවෙන්න වැඩ කරන්නේ කියලා. ඉතින් අපිට දැන් තිබෙනවා නිවැරදි ජීවිතයක් හදා ගන්නට හොඳ වැඩ පිළිවෙලක් තිබෙනවා. ඒ නිසා කවුරුත් උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඉතින් අද දවසේදී මේ ස්ථානය අසුරු කරගෙන පින්වත් පිරිසක් එක්කාසු වෙලයි මේ පුණ්‍ය කටයුතු සිද්ධ කරලා තිබෙන්නේ. මේවල ඉතින් සම්‍යක් ප්‍රාර්ථනා හිතේ තියාගෙන මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේක සඳහන් වෙන විදිහට අද දවසේදී මේ සිද්ධ වෙන පුණ්‍ය කටයුත්තට හේතු සාධක වෙන්නේ ජන්මදිනයේ අද දිනට ජන්මදිනයේ සමරන එරංග හොරණගේ මහතාට ආශිර්වාද කිරීම පිණිසත් ඒ වගේම ඔහුගේ කල්යාණ මිත්‍රයෙකු විසින් තමයි මෙත් සිත්තර දැරිව සිදු කරන මහා පුණ්‍ය පින්කමින් රැස් වෙන පින එතුමාගේ නිදුක් නිරෝගී භාවයට ප්‍රාර්ථනා කරනවා. දීර්ඝාසු ලබන්නට බොහෝ කාලයක් ජීවිත ගත කරන්නටත් මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. මේ මහතාගේ සම්‍යක් ප්‍රාර්ථනායිත සිද්ධ වේවා. ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම රංග හොරණගේ මහතා ඇතුළු පවුලේ සියලු දෙනාට උතුම් නිවෙන් සැනසෙන්නටම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ඒකට ආශිර්වාද කරනවා. වගේම පින්වත් තමම් ප්‍රනාන්දු මහතා සමග දෛනිකව රුවන්වැලි මහා සෑයේ ඉරිපුඩු පූජාව සඳහා සහභාගී වෙන පින්වත් රංග දයාසේන මහතා සහ සාවිත්‍රි දයාසේන මහත්මිය විසින් අද දින උදෑසන දානය සඳහා දායකත්වය ලබා දුන් අතර එමිත් නානාකාර පුතුට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පතා පින්වත් සලිත් නානාකාර මන්ත්‍රී නානාකාර යන සමිත් නානාකාර විසින් උදෑසන දාන සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. එමෙන්ම පින්වත් සමන් විජේරත්න සහ මනීෂා විජේරත්න මහත්මිය විසින් නිශාන්ත දලිවිට මහතාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා අද දින දහවල් දානය සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් මේ ආකාරයෙන් බුද්ධ රත්නය අරමුණු කරගෙන මහා සංඝ රත්නය අරමුණු කරගෙන මේ දාන දායකත්වයට සහභාගී වෙන මේ පින්වතුන්ගේ ඒ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. නිදුක් නිරෝගී භාවයේ ජීවිත වටා සිද්ධ වේ අවසානයේ උතුම් වූ නිවන සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය සියලු දෙනාට මේකසේ හේතු වේවා වාසනාව වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ සසර ගමනේදී පින්වතුනි අනිවාර්යයෙන්ම පිනෙන් තමයි කෙනෙක්ගේ ජීවිත සාර්ථක කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකමයි දේශනා කළේ මහා පුණ්‍ය පායි කියලා මේ සූත්‍රය හරහා පවා පිනට බිය වෙන්න එපා. පින කියන්නේ සැපේට නමක් කියලා.
කවුරුත් පින්වත්නි බලාපොරොත්තු වෙන්න ඕනේ විදින සැප ලබන්න නෙවෙයි. මොකද විදින සැපේ කියන එක తాවකාලිකයි. අපි මනුස්ස ලෝකේ ආවා කියලා මොන සැපයක් වින්දත් පින්වත්නි මරණයෙන් පස්සේ ආපහු ගිහිල්ලා දුක් විඳින තැනක වැටුණොත් අර මුල් වේදනා ටික ඉවරයි. ඒ සැප වේදනා කියන ඒවා తాවකාලිකයි කියන්නේ ඒකයි. ඒ වගේ අපිට නියමිත කාලවකවානු තිබෙනවා. ඒ තැන්වල පහළ වුණාට. ඒකයි බුදුරජාණන් දේශනා කළේ මේ කියන తాවකාලික සැපයන් කරා නෙවෙයි අපි ගුණ කරන්නට ඕනේ. දානයක් දුන්නත් අපි නිවන් පතාගෙන සිත කරන්නට ඕනේ. සීලයක් රැක්කත් සමාධි ප්‍රඥා වැටුවත් නිවන් පතාගෙන. මොකද ඒක තමයි සදාකාලික සැපේ කියලා බුදුරජාණන් වදාරන්නේ. සදාකාලික කියන එක පින්වත්නි එතන කියන්නේ විදින සැපයකට නෙවෙයි, නොවිදින සැපයකට. ඒ කියන්නේ කවදා හරි පින්වත්නි නිවන් දැක්ක කෙනෙක් පිරිනොම් පෑමෙන් පස්සේ ආයි කවදාවත් ඒ සිත සහ සිතුවිලි සහ රූපවල පහළ වීමක් නැහැ. සිත්සිතේ රූප පහළ වීම රටාව තමයි අපි කියන්නේ සත්‍යයක් ඉන්නවා කියලා. නමුත් සත්‍ය නාමයෙන් කතා කරන කෙනෙක් අපි සම්මුතිය කතා කරන පරමාර්ථ වශයෙන් බුදුරජාණන් පැහැදිලි කළා මේක ඇත්තේ නැහැ කියලා. ඒ ගන්න විවිධාරින් ඒකට වැඩේ වශයෙන් අපේ පුත්කලියන වෙන්නේ සම්මුතිය වෙන්නේ සමාජයෙන් දෙන රූප. එහෙනම් මේවා විදිහට පහළ වෙලින් රටාව තමයි අපි කියන්නේ සංසාරය කියලා. ඒකයි කියන්නේ ස්කන්ධ ආයතන ධාතුන්ගේ නොසිදී යන පැවැත්ම සතරයි කියලා දක්වලා තියෙන්නේ ඒකයි. නිසා පින්වත්තරන් සුන්නේ වැඩියෙන් පාපේට නිසා එමති සෝවන් ගොඩ ගහගන්න නිසා උරුම තන බුදුරජාණන් පැහැදිලි කළා තියෙන්නේ. නිසා කවුරු සාහර වෙමු එවම් නිවන අදාළ පුණ්‍ය සමාජාව කොටලම් හිතේ තියෙන දානීලා ඉවරක් නාක හැබැයි සීල සමාධි ප්‍රඥාවට අවතීර්ණ වෙන බොහෝ දෙනා ආදේශින්වත්. නමුත් බුදුරජාණන් දේශනා කරලා තිබෙනවා මහණෙනි දුකක් තිබෙනවා. දුක වෙන මොකොත් මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ පංච උපාදානස්කන්ධයේ දුක කියලා උන්වහන්සේ දුක්ඛ සත්‍ය පැහැදිලි කරලා දුන්නා. ඒකෝ දුක ඇතිවන හේතුව පැහැදිලි කළා. ඒ වෙන මොකොත් නෙවෙයි ඒකවල නැගෙන ලෝභේවත් තණ්හාවයි. නම් තණ්හාව සහ මුලින් දුරු කළොත් විතරයි පින්වත්නි නිරෝධය සාක්ෂාත් කිරීම හැකියාව තිබෙන්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් මාවතක් වෙන්නවා. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එතන තියෙන්නේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා. ඒකයි කියන්නේ දාණයෙන් විතරක් සතුට වෙන්න එපා. සීලයක් දියුණු වෙන්නට ඕනේ, සමාධියක් දියුණු වෙන්නට ඕනේ, ප්‍රඥාව දියුණු වෙන්නට ඕනේ. ඒ දියුණු වීමත් එක්කම තමයි පින්වත්නි අපේ හිතේ වැඩෙන්නට ඕනේ බෝධිපාක් ධර්ම වර්ධනය සිද්ධ වෙන්නේ. එසේ වැඩුණොත් විතරයි පින්වත්නි අනිවාර්යයෙන්ම එලස් නසන්න පුළුවන් හිතේ පරිසරයකට නැගෙන්නේ. නිසා කවුරුත් උත්සාහවන්ත වෙමු මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මේ සියලුම පුණ්‍ය ශක්තියෙන් හිතේ බලවත් වෙන්නට වැඩ කර ගන්නට. එහෙමනම් අද දවසේ මේ කටයුතු සිදු කරන මේ සියලුම පින්වතුන්ගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනායි සිද්ධ වේවා. සෑම සිදු දිනාටම ඉක්මන් භවයකදීම මේ ඝෝරතර සසරින් එතර වේ ලබන උතුම් නිවන සැනසෙන්නට අද දවසේ සිද්ධ කරගත් සියලුම පුණ්‍ය ශක්තියෙන් එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු. ඒ වගේම මේ රැස් කරගත් පුණ්‍ය ශක්තියෙන් අපි නම් මේ පරලෝකයේ යම්තා ඥාති හිතයි වේද පිනකින් සුවපත් වේ හැකි තැනක ඉන්න අය වේනම් සාදු කියා මේ කුසල අනුමෝදන් වෙත්වා. ඒ තුලින් ඔවුන්ට කායික මානසික සැනසීම උදා කර ගන්නට බුදු කෙනෙක් අනුමත කළ සීල සමාධි ප්‍රඥා විගුණාත්මක ප්‍රත්‍යවති කරගෙන දියුණු කළ යුතු බෝධිපාක් ධර්ම සහ පිරියුතු පාරමී පුරාගෙන උතුම් නිවනෙන් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා යනට අපි අනුමෝදන් කරවමු. ඒ වගේම ශාසන පාලක ලෝකපාලක සියලුම දෙවි දේවතාවෝ වේදනේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වෙත්වා. ඔවුන්ගේ දිව්‍ය ඓශ්චර්යයන් තව තවත් බලවත් කර ගනිත්වා. අවසානයේ බුදු කෙනෙක් අනුමත කළ උතුම් නිවන සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා සියලු දෙනාට ආශිර්වාද කරමු. සියලු දෙනාටම යහපතක් ශාන්තියක් සැනසීමක් මුදා වේ.